Watch this. No obstacles, but the car suddenly brakes hard. A tiny micro wiper and smart cones to block blinding sun glare. Subscribe to Bright Paths for more. අයිබෝන් යාළුවනේ හිතන්න ඉතින් ඔයා හයිවේ එකේදී හරි නෝමල් පාරක හිතා වේගින් වාහනේ ලස්සනට යනවා. ඉතින් ඉස්සරහා පාරේ මුකුත් නැහැ. හිස් සතෙක්වත් නැහැ. ඉතින් කිසිම බාධකයක් නැති අවස්ථාවක එකපාරටම වග වාහනේ බ්‍රේක් කරලා ඇති. සමහරවිට මේ වගේ අත්දැකීමකට බිහිසුණු අත්දැකීමකට ඔයා මුහුණ දීලා ඇති. ඉතින් පිටිපස්සෙන් ආව වාහනේ ඉතා අපහසුතාවයට ලක් කරලා සමහර විට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ බිහිසුණු අත්දැකීම් වෙන්න හේතුව තමයි ඉතින් පැන්තම් බ්‍රේකින් කියන සංසිද්ධිය. ඉතින් අද කාලේ ADS Adaptive Cruise Control self driving තාක්ෂණයේ තියෙන වාහන භාවිතා කරන අයට මේක ලොකු කතාබහක් වෙලා තියෙන මාතෘකාවක්. ඉතින් අද අපි බලමු මොකද්ද මේ පැන්තම් බ්‍රේකින් කියන්නේ? ඇයි ඒක වෙන්නේ? මේක ටෙස්ලා වලට පමණක් පොදු කාරණාවක්ද? ටෙස්ලා සමාගම මේක මේ බලක්වා ගන්න මොකක්ද අලුතින්ම හොයාගෙන තියෙන විසඳුම? මේක අනිත් BYD ඇතුළු අනිත් EV වාහන සහ අලුතෙන් එන මේ ෆන්ක්ෂන් එක කියන වාහන වලට මේක මොන විදිහට බලපායිද කියන කාරණාව අද අපි වීඩියෝ තුලින් කතා කරනවා. ඉතින් දිගටම මේ වීඩියෝ බලන්න. ඉතින් අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට මේකෙන් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකම අපේ channel එක subscribe කරලා මේ like කරලා comment එකකින් අපි දැනුවත් දිරිමත් කරන්න කියන ගමන් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් අද තියෙන නවීන වාහන බොහොමයක් මේ වටේ පරිසරය අඳුනගන්නේ කැමරා, රේඩාර්, සෙන්සර් අරහා. ඉතින් අපි දන්නවා දැන් අපේ වාහන වගේ BYD වාහන 360 කැමරා පද්ධතියෙන් මේ සියල්ල ඒ වගේම රේඩාර් වලින් අඳුනා ගන්නවා. ටෙස්ලා වාහන බොහොමයක් ටෙස්ලා විෂන් කියන කැමරා බේස් සිස්ටම් එක හරහා තමයි මේ දේ සිදු කරන්නේ. ඉතින් නමුත් ගැටලුව තියෙන්නේ මෙතනයි. අපි පාරේ යනකොට දූවිලි, මඩ, වතුර බින්දු, කෘමි සතුන්, අද හිරු එළිය, මීදුම වගේ දේවල් වලින් ඉතින් මේ කැමරා පද්ධතියට රේඩාර් වලට යම් බාධා ඇති කරනවා. ඉතින් එතකොට වාහනේ තියෙන AI ප්‍රොසෙසර් එක සමහරට යන data වල මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයා ඒ කැමරා ලෙන්ස් මත තියෙන මේ කුණු දූවිලි වගේ දේවල්, වතුර බින්දු වගේ දේවල් පාරේ තියෙන විශාල බාධකයක් ලෙස අඳුනගෙන ඉතින් ඉක්මනින්ම බ්‍රේක් මේ ඇක්ටිවේට් වෙන ප්‍රශ්නයක් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේකට තමයි අපි පැන්තම් බ්‍රේකින් කියලා කියන්නේ. ඉතින් මේක ටෙස්ලා වලට විතරක්ද තියෙන්නේ කියලා ඔයාලා ප්‍රශ්න කරන්න පුළුවන්. නැහැ, මේක ටෙස්ලා වල විතරක් තියෙන සීමා වුණු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් කැමරා, ADS පද්ධති භාවිතා කරන BYD, Mercedes-Benz, BMW, Hyundai, Kia වගේ බොහෝ නවීන වාහන වලට මේක අභියෝගයක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම වාහන තාක්ෂණය වැඩි වෙන තරමට කැමරා රියලබිලිටි කියන එක ඊටාම වැදගත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ විශාලතම වාහන සමාගම් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා සිටිනවා. ඉතින් විසඳුම් සොයමින් ඉන්නවා. ඉතින් මෙහෙම විසඳුම් සොයමින් සිටින අතරතුර ඉතින් ටෙස්ලා සමාගම මේකට ගෙන අලුත්ම මේ විසඳුම මොකක්ද කියන එක සහ ඒගොල්ලෝ ඉතින් මේකට පේටන්ට් එකක් පවා ලබාගෙන තියෙනවා. ඉතින් අපි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මේ වීඩියෝවේදී ඒ කාරණාවත්. ඉතින් මේවා ටෙස්ලා විසින් පේටන්ට් කරපු තාක්ෂණයක් කියන්නේ ඉතින් අනාගතයේදී ඒවා වාහන වලට ඇඩ් කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒකම මේවා අනිත් වාහන නිෂ්පාදකයන් මම හිතන්නේ අනිවාර්යෙන් උකහා ගනීවි. ඉතින් ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ වාහන වලට මේ විසඳුම් අරගෙන ඒවි විවිධ වෙනස්කම් එක්ක. ඉතින් ඒකම අපි බලමු මොනවද මේ ගෙන විසඳුම් 3 කියන කාරණාව. පළවෙනි එක තමයි මයික්‍රෝ කැමරා වයිප් එක. ඉතින් මේක හරියට වින් ස්ක්‍රීන් වයිප් එකක් විදිහටම වැඩ කරන මිනි වර්ෂන් එකක් වගේ. ඉතින් කැමරා ලෙන්ස් එක අපරිසිදු වුණාම එයා ක්ලීනින් ෆ්ලඩ් එකක් ස්ප්‍රේ කරලා මේ ස්ප්‍රේ වෙනවා. ඉතින් මිනි වයිප් එක හරහා ඒක ක්ලීන් කරනවා. ඉතින් ලෙන්ස් එක පිරිසිදු වෙනවා. ඉතින් ටෙස්ලා කියන්නේ මේක හරියට මිනිස් ඇසක් ඇසිපිය හෙලනවා වගේ ක්‍රියා කරනවා කියලා තමයි. දෙවෙනි එක තමයි ඉතින් ඇන්ටි ග්ලෙයාර් හවුසින් කියන සොලියුෂන් එක. ඉතින් තදවුවේ හෝ ඉදිරියෙන් එන හෙඩ්ලයිට් නිසා ඉතින් කැමරා ග්ලෙයාර් ඇති වෙන එක අඩු කරන්න ඉතින් ටෙස්ලා සමාගම අලුතින් හවුසින් ඩිසයින් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ ඩිසයින් එක අනවශ්‍ය ආලෝකයේ කැමරා ලෙන්ස් වලට එන එක වළක්වලා හෝ ඒක අඩු කරලා ඉතින් AI සිස්ටම් එකට ඉතා පැහැදිලි දර්ශනයක් ලබා දෙන කාරණාව තමයි මෙහිදී සිදු කරන්නේ. තුන්වෙනි එක තමයි ස්මාර්ට් AI software එක. ඉතින් අලුත් software solution එකෙන් ඒගොල්ලෝ දුමාරයක්, මීදුමක්, දූවිලි වලාකුළක් වගේ බාධකයක් කියලා හිතනවා වෙනුවට ඉතින් ඒක visibility issue එකක් කියන එක අඳුනගෙන ඉතින් ඒක හරහා AI පද්ධතියට යාලා සංනිවේදනය කරලා මේ message එක අනවශ්‍ය විදියට පැන්තම් බ්‍රේකින් ඇතිවීම අඩු කරන්න ඩෙවලොප්මන්ට් එකක් තමයි මෙතන අපි ස්මාර්ට් AI software එක කියලා හඳුන්වනවා. දැන් මේකෙදි අනාගතයට වෙන බලපෑම ගැන කතා කරද්දී ඉතින් මගේ අදහස නම් ඉතින් ටෙස්ලා වලට විතරක් සීමා වෙන එකක් නෑ. මේක අනිවාර්යෙන් ඒ ඉදිරියේදී ඉතින්
robotaxi, self-driving cars, ඉතින් ඇඩ්වාන්ස් ADS පද්ධතිය හරහා එන ඕනෑම වාහනයක් ඉතින් මේවා ඇත්තට අනිවාර්යයෙන්ම ඇඩ් කරගනී තමන්ගේ වාහනේ. ඉතින් එතකොට ටෙස්ලා මේ ගෙනාවු අදහස BYD වගේ සහ අලුතින් එන අනෙකුත් වාහන මේ සමාගම් විසින් මේවා මේ ඇඩ් කරගනීවි තමන්ගේ ප්‍රොඩක්ට් වල. ඉතින් ඒක අවසානයේ ඉතින් අපිට වාසියක් තමයි දිනේ. ඉතින් මොකද දැන් අපි ළඟදී ආව නිවුස් එකක් BYD එකකින් ඉතින් එයාලා self driving වාහනයක් අදිසි හරි ඇක්සිඩන්ට් වුණොත් ඉතින් ඒක සම්පූර්ණ රිපෙයාර් එක වාහනයක් උනත් දෙන්න ඒගොල්ලෝ ඇග්‍රි වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් මේ වගේ නව තාක්ෂණයක් ඒගොල්ලෝ වාහන වලට ඇඩ් කරගන්නවා කියන එක අපිට එතෙන්දි පොඩි ඉන්ඩිකේෂන් එකක් ලබා දීලා තියෙනවා. රයිට් යාළුවනේ, ඉතින් අපි අද මේ පැන්තම් බ්‍රේකින් ගැන මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඉතින් ඔයාලත් BYD Tesla වගේ ඒ වගේම තව අලුත් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වගේ අත්දැකීම් මුහුණ දීලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අත්දැකීම් මොන වගේද, ඒකේ සිදුවන කාරණා මොකක්ද කියන එක ඔයාලා පල්ලෙහින් පුළුවන් නම් අපිත් එක්ක කමෙන්ට් එකකින් ෂෙයා කරගන්න. ඉතින් ඒ වගේම අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේවා දිරිමත් කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ දැනුම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්නත් අපිත් එක්ක අපිට උදව්වක් කරන්න. ඉතින් මේ අපි මොකද හැම වීක්කේම ඔයාලට අලුත් නවීන තොරතුරු වගේම අපේ එක්ස්පීරියන්ස් එක අපි ෂෙයා කරගන්නවා. ඉතින් ඒවත් බලලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. ඉතින් බ්‍රයිට් පාත් එක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා කියන ගමන් අපි ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.